ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම KP Aquarium අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද සීබ්‍රා මසුන් අභිජනනය කරගන්නේ කියලා. ඉතින් අපි අද බලමු මේ වීඩියෝ එකෙන් හරියටම A to Z කොහොමද මේ සීබ්‍රා මසුන් අභිජනනය කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු සීබ්‍රා මසුන් අභිජනනයේදී අපි මුලින්ම කරන්න ඕනේ පියවර මොකක්ද කියලා. ඉතින් අපි මෙතනදී මුලින්ම තෝරගන්න ඕනේ අභිජනනය සඳහා සුදුසු මව් සතුන්. ඉතින් ඔයාලා මෙතන මව් සතුන් තෝරගන්නකොට වයස මාස 4ත් 6ත් අතර සතුන් තමයි තෝරගන්න ඕනේ. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් විදිහට අපි සලකන්නේ මාස 4ත් 6ත් අතර සතුන්ගේ හොඳට බිත්තර මෝරලා තියෙනවා. ඉතින් අපිට වැඩි බිත්තර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සීබ්‍රා මසුන්ගේ ගැහැණු පිරිමි අය තෝරා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් ඉතින් මම මෙන්න මේ කියන විදිහට try කරලා බලන්න. ඔයාලට ගොඩක් ලේසි වෙයි. ඉතින් ඔයා ඇක්වරියම් ෂොප් එකකින් නම් මේ මාළු ටික ගන්න ඔයා ෂොප් එක ළඟට ගිහිල්ලා මෙන්න මේ ස්ක්‍රීන් එකේ පේනවා වගේ මාළු ටික ඉස්සරහින් බලද්දි ඔයාලට මෙතන පේනවා චුට්ටක් මහත මාළු කොට්ටාසයක්. ඒ කියන්නේ මේ සීබ්‍රා මසුන්ගේ ටිකක් මහත සත්තු ටිකක් ඔයාලට පේනවා. ඒ පේන්නේ ගෑනු සත්තු. මොකද මෙයාලා මහත් වෙලා මේ ඉන්නේ හොඳට ඇඟ ඇතුලේ බිත්තර මෝරලා තියෙන නිසා. ඉතින් මෙතන තව කොට්ටාසයක් ඉන්නවා සිහින් දිග කොට්ටාසයක්. ඒ සිහින් දිග කොට්ටාසය තමයි මෙතන ඉන්න පිරිමි සත්තු. ඉතින් ඔයාලා මෙතනින් දැනගන්න ඕනේ ප්‍රධානතම කාරණාවක් තමයි සීබ්‍රා මසුන් අභිජනනයේදී අපි මෙයාලව යොදන්නේ ගැහැණු සත්තු දෙන්නෙක්ට එක පිරිමි සතා බැගින්. ඉතින් ඔයාලා ගෑනු සත්තු 10 දෙනෙක් තෝරගන්නවා නම් මෙතනදී පිරිමි සත්තු 5 දෙනයි තෝරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට තෝරගෙන අපි බලමු ඉස්සරහට කොහොමද මේ වීඩියෝ එකේදී සීබ්‍රා මසුන් අභිජනනය වෙන්නේ කියලා. හරි. දැන් මම මේ කරන්නේ මගේ තියෙන ටැංක් එකකින් සීබ්‍රා මසුන් ටිකක් අභිජනනය සඳහා තෝරගන්න යන්නේ. ඉතින් ඔයාලා ෂොප් එකකින් මේ මාළු ගන්නවා නම් ඒ ෂොප් එකේ අයියට කියන්න හොඳ ඇක්ටිව් ඉන්න හොඳ ගුණාත්මක මාළු ටිකක් තෝරලා දෙන්න කියලා. මොකද සමහර මාළු ඉන්නවා මෙයාලා චුට්ටක් ඇද්ද වෙලා එහෙම චුට්ටක් ඇක්ටිව් නැති මාළු ඉන්නවා. ඒ මාළු මේ බ්‍රීඩින් සඳහා යොදා ගන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලම ගිහිල්ලා තෝරලා හොඳ ඇක්ටිව් මාළු ටිකක් මේ බ්‍රීඩින් සඳහා තෝරගන්න. රයිට්. ඉතින් මම දැන් ටැංකියේ වතුර ටිකක් මේ බේසමට දාගෙන අපේ සීබ්‍රා මසුන් ටික අල්ලගන්නයි යන්නේ. රයිට්. ඕකේ. අපි දැන් හිමීට සීබ්‍රා මසුන් ටික තෝරගෙන ගැහැණු පිරිමි වෙන වෙනම අරගමු. ඉතින් අපි ඉස්සෙල්ලාම ගෑනු සත්තු ටික දෙනෙක් මෙන්න මේ භාජනයට දාගෙන ඉමු. ඉතින් ඔයාලට මේ පේනා වගේ සාමාන්‍ය බඩ හොඳට මහත සත්තු ටිකක් අපි ඉස්සෙල්ලාම මේ භාජනයට දාගන්නවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ 2:1 අනුපාතයට තමයි මෙයාලව අභිජනනය සඳහා යොදාගන්නේ. ඒ කියන්නේ ගැහැණු සත්තු දෙන්නෙක්ට එක පිරිමි සතෙක්. ඉතින් මම මෙතනදී ඉස්සෙල්ලාම ගැහැණු සත්තු ටික තමයි මේ තෝරගන්නේ. ඉතින් ඔයාලට පේනවා මම ඔයාලගේ හොඳට බඩ බලලා තමයි මේ ගැහැණු සත්තු ටික තෝරගන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ පේනවා වගේ හොඳට ගැහැණු සතාගේ බඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ගැහැණු සත්තු හොයාගන්න ලේසි. ඉතින් මම ඔයාලට මෙතන පිරිමි සතෙකුත් තරම් පෙන්නනවා. ඉතින් මේ ඉන්නේ පිරිමි සතෙක් සිහින් දිගාය තමයි මම කිව්වේ පිරිමි සත්තු කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි පිරිමි සත්තු. රයිට්. ඕකේ. ඉතින් ඔයාලට දැන් ගැහැණු පිරිමි තෝරගන්න එක ගැන කිසිම ප්‍රශ්නයක් නැති වෙයි කියලා මම හිතනවා. ඉතින් මම මේ කියලා දුන්න දේවල් එක ගැහැණු පිරිමි ටික හරියට තෝරගෙන 2:1 අනුපාතයේ යටතේ මේ බ්‍රීඩින් එක සඳහා සුදුසු මව් සතුන් තෝරගෙන අපි බලමු වීඩියෝ එක ඉස්සරහට කොහොමද මේ බ්‍රීඩින් එක සිද්ධ වෙන්නේ කියලා. රයිට්. ඕකේ. ඉතින් මේ ඉන්නේ මම අභිජනනය සඳහා තෝරාගත්ත මව් සතුන් කීප දෙනෙක්. ඉතින් මෙතනදී මම ඇත්තටම අරන් තියෙන්නේ ඉක්මත් පොඩි ප්‍රමාණයක්. ඉතින් ඔයාලට පුළුවන් මීටත් වඩා අඩු ප්‍රමාණයක වුණත් මේ බ්‍රීඩින් එක කරගන්න. ඉතින් මේ බ්‍රීඩින් එකේ ඊළඟ ස්ටෙප් එක විදිහට අපි යන්නේ මෙයාලව බ්‍රීඩ් කරගන්න ටැංක් සෙටප් එක හරියට හදාගන්න. ඉතින් ගොඩක් අය මෙතනදී ටැංක් සෙටප් එක හදන විදිහත් එක්ක සීබ්‍රා මසුන් අභිජනනය සීමා වෙනවා. ඉතින් සමහර අයගේ මෙතනදී සීබ්‍රා මසුන්ගෙන් පැටව බිහි වෙන්නේ නැහැ. සමහර අයගේ බිත්තර පුස් කරනවා. ඉතින් අපි බලමු හරියටම කොහොමද මේ වැඩේ කරන්න කියලා. රයිට්. ඕකේ. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේ සීබ්‍රා මසුන් අභිජනනය සඳහා ටැංක් සෙටප් එක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික. ඉතින් මෙතනදී ඔයාලට පේනවා අපි කලින් අල්ලගත්ත සීබ්‍රා මව් සතුන් ටිකත් මම වෙනම බෝතලයකට දාගෙන ආවා. ඉතින් මෙතනදී ඔයාලට අවශ්‍ය වෙන ප්‍රධානතම දේ තමයි එයා පම්ප් එක. ඉතින් අපිට මේක අවශ්‍ය වෙන්නේ බිත්තර දැම්මට පස්සේ. ඉතින් එතනින් එහාට අවශ්‍ය වෙනවා මෙතඩින් බ්ලූ එක. ඊට අමතරව මෙන්න මේ වගේ කුඩා සිදුරු සහිත පෙනේරයක් වගේ අයිටම් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒකට හේතුව තමයි සීබ්‍රා මසුන් බිත්තර දැම්මට පස්සේ එයාලා ඒ බිත්තර ආපහු ආහාරයට ගන්න පොඩ්ඩක් පෙළඹෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න තමයි මේ වගේ එකක් යොදාගන්නේ. ඊට අමතරව මෙන්න මේ වගේ බේසමක් අපිට යොදා ගන්නත් පුළුවන්. නැත්නම් ලීටර් 15ක 20ක ටැංකියක් අපිට හොඳටම ප්‍රමාණවත් මේ බ්‍රීඩින් එක සඳහා. ඉතින් අපි බලමු කොහොමද දැන් මේක කරන්න කියලා. රයිට්. ඕකේ. ඉතින් අපි කලින් ගත්ත මෙන්න මේ බේසමයි මෙන්න මේ දැල් සහිත භාජනයයි අරගෙන මෙන්න මේ දැල් සහිත භාජනයේ මැද්දෙන් මෙන්න මේ වගේ ලණුවක් යොදාගෙන මේ බේසමට උඩින් මේක සමබරව තියාගන්නයි අපි මේ යන්නේ. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් විදිහට අපි කලින් කිව්වා සීබ්‍රා මසුන් බිත්තර දැම්මට පස්සේ එයාලා මේ බිත්තර ආහාරයට ගන්න පෙළඹෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න තමයි අපි මෙන්න මේ
වාජනය යොදා ගන්න. ඉතින් අපි මේ වාජනය මෙන්න මේ වගේ බේසම මැද්දෙන් ස්ථානගත කරගත්තට පස්සේ සීබ්‍රා මසුන් මේ තුල දමන බිත්තර මෙන්න මේ අපේ බේසම තුල 100% ආරක්ෂිතයි. ඉතින් අපි බලමු කොහොමද මෙතනින් එහාට මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. රයිට් ඕකේ ඉතින් ඔයාලට මම කලින් කිව්වා වගේම මේ බේසම මම දැන් බෞද්ධයක් ආධාරයෙන් මෙන්න මේ විදිහට දෙපැත්තෙන් පොඩි හිල් දෙකක් විදගත්තා. ඉතින් මේ හිල් දෙක විදගත්තේ අත්‍තරම ගත්තොත් එහෙම අර කුඩා හිඩැස් සහිත භාජනය මේක ඇතුලේ රඳව ගන්න ඕනේ නිසා ඉතින් මම දැන් මේක රඳව ගන්නයි යන්නේ. ඉතින් ඔයාලත් මේක මේ විදිහට මෙන්න මේ භාජනය ඇතුළත රඳව ගන්න. හරි යාළුවනේ ඉතින් දැන් අපි මෙන්න මේක රඳවගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් දැන් මේක ඇතුළට අපි වතුර පුරව ගන්න ඕනේ. ඉතින් මම නම් මෙතනදී පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් වෝටර්. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍ය ලිං වතුර වගේ මේකට පාවිච්චි කරන්න. ඉතින් මම ෆ්‍රෙෂ් වෝටර් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ සීසන් කරගත්තු වතුර ටිකක් තමයි මේකට එකතු කරගන්නේ. ඔයාලට පුළුවන් කැමති විදිහකට මෙතෙන්ට වතුර එකතු කරගන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට වතුර එකතු කරගෙන ඊළඟ ස්ටෙප් එක විදිහට අපි කරන්නේ මේක ඇතුළට සීබ්‍රා මව් සතුන් ටික ඇතුළත් කරගන්නවා. ඉතින් සීබ්‍රා මසුන් අපි මේ භාජනයට දාගන්න කලින් ඔයාලා බලන්න ඕනේ මෙන්න මේකේ තියෙන වතුර ලෙවල් එක. ඉතින් මෙන්න මේ භාජනය ඇතුලේ වතුර ලෙවල් එක සාමාන්‍යයෙන් අඟල් 1.5ක් වගේ වෙන්න තියාගත්තා නම් හොඳටම ඇති. ඊට වඩා මේකේ වතුර තියන්න එපා. මොකද ඒකට හේතුව සීබ්‍රා මසුන් බිත්තර දානකොටම කන්න තියෙන සම්භාවිතාවයත් වැඩි. ඒක නිසා සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් තරම් වතුර අඩු ප්‍රමාණයක් තියන්න. එතකොට සීබ්‍රා මසුන් දාන බිත්තරේ වෙලෙම මේ දැල් හරහා මේ භාජනය යට තැම්පත් වෙනවා. ඉතින් මේ තියෙන යාලා ඉන්න එක මේක දැම්මම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම ඒ වුණාට මේක දැම්මම රෙඩි කරලා තියාගන්නවා. අපිට මේක අවශ්‍ය වෙන්නේ සීබ්‍රා මසුන් බිත්තර දැම්මට පස්සේ. ඉතින් අපි බලමු මෙතනින් එහාට කොහොමද සීබ්‍රා මසුන් අභිජානනය සිද්ධ වෙන්නේ කියලා. රයිට් ඕකේ ඉතින් අපි කලින් තෝරගත්ත මවුසතුන් ටික මෙන්න මේ භාජනයේ ඉන්නවා. ඉතින් අපි දැන් මෙයාලව එකතු කරගන්න යන්නේ අපේ භාජනයට. ඉතින් අපි බලමු කොහොමද මේක එකතු කරගත්තට පස්සේ මෙයාලගේ හිසිරීම් රටාව කියලා. හරි ඉතින් ඔයාලා මෙන්න මේ පේන විදිහට මෙන්න මෙයාලා ටික මෙන්න මේ භාජනයට එකතු කරගන්න. ඉතින් එකතු කරගත්තාට පස්සේ මෙයාලා මේක වටේ කැරකේ පොඩ්ඩක් එහෙම යන්න බලයි එළියට පයින්න බලයි. ඉතින් කෝකටත් ඔයාලා මෙන්න මේ භාජනය ගැන ටික වෙලාවක් අවධානයෙන් ඉන්න. මොකද මේ මාළු මෙතනින් එළියට යනවද මෙයාලට මේ හිල් වලින් එළියට යන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් ඔයාලා අවධානයෙන් ඉන්න. බැරි වෙලා හරි මෙයාලා මේ හිල් වලින් එළියට ගියොත් එහෙම ඊට වඩා පොඩි භාජනයක් ඔයාලා අරගෙන ඒකට මේ සීබ්‍රා මසුන් ටික යොදා ගන්න. ඉතින් මට කලින් කියන්න බැරි වුණා. ඔයාලා මේකට සීබ්‍රා මසුන් එකතු කරගන්නකොට වෙලාව ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේක උදෑසනම කරන්න ඕනේ කියලා. ඇත්තටම සීබ්‍රා මසුන් ගොඩක් කැමති කළුවරේ ඉන්නේ. ඒක නිසා ඔයාලා මෙයාලා දවල් බ්‍රීඩ් වෙන්න දානවා නම් මෙයාලව ගොඩක් කළුවර ස්ථානයක තියන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් හවස 4ට 5ට වගේ මෙයාලව බ්‍රීඩින් සඳහා යොදවන්න. එතකොට ගොඩක් සාමාන්‍යයෙන් අඳුර වැඩිගෙන එන ටයිම් එකනේ. එතකොට ඒ වෙලාවට මෙයාලව අභිජන්‍ය වෙන්න දැම්මට පස්සේ ඉක්මනටම අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ බිත්තර. ඉතින් ඔයාලා අන්තිමටම කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ සෙටප් එක මදුරු දැලකින් වගේ ආවරණය කරගන්න. මොකද ඒකට හේතුව නැත්තම් මේ එක තැන තියෙන වතුර නිසා මේකට මදුරු ඇවිල්ලා මදුරු බෝ වෙන්න පුළුවන්. රයිට් ඕකේ ඉතින් අපි ඊයේ හවස මේකට සීබ්‍රා මසුන් එකතු කරගත්තා. ඉතින් මම අද උදේ බලද්දි සීබ්‍රා මසුන් බිත්තර දාලා තිබ්බා. ඉතින් අද පහවදා මේ වීඩියෝ එක මම ගන්නෙ. දැන් අපි මේකට කරන්න යන්නේ මෙතඩින් බ්ලූ එකතු කරගන්න එක ඊළඟ ස්ටෙප් එක විදිහට. ඉතින් මෙතනදී මෙතඩින් බ්ලූ එකතු කරගන්නේ ප්‍රධානතම හේතුව තමයි මේ බිත්තර පුස් කන එක වළක්ව ගන්න. ඉතින් ඔයාලත් මෙතඩින් බ්ලූ සාමාන්‍ය මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් මෙන්න මේ භාජනයට එකතු කරගන්න. ඉතින් එතකොට මෙතනදී බිත්තර පුස් කන එක වළක්ව ගන්න පුළුවන්. මම කියන්නේ නැහැ බිත්තර පුස් කන එක 100%ක් නවතිනවා කියලා. නමුත් පුස් කන ප්‍රමාණය යම් තාක් මට්ටමකින් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට එයා ස්ටෝන් එක අපි දාගන්නවා වතුරයකට. ඉතින් මේ වතුර එකට අඛණ්ඩ ඔක්සිජන් සැපයීම ලැබෙන්න ඕනේ දින 3ත් 4ත් අතර ප්‍රමාණයක්. ඉතින් දින 3ත් 4ත් අතර ඇතුළත මෙන්න මේ සීබ්‍රා මසුන් බිත්තර වලින් එළියට ඇවිල්ලා පීනන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද මේ සීබ්‍රා මසුන් මේ බිත්තර වලින් එළියට ආවට පස්සේ අපිට පේන්නේ කියලා. රයිට් ඕකේ. ඉතින් අදට හරියටම දවස් 4කට කලින් තමයි අපි සීබ්‍රා මසුන් අභිජන්‍ය වෙන්න දැම්මේ. ඉතින් දැන් මේ වෙද්දී මෙන්න මේකේ සීබ්‍රා මසුන්ගේ පැටව් ඇවිල්ලා ඉන්න අපිට බලා ගන්න පුළුවන්. කළු පාට චූටි අය මෙන්න මේ බේසම වටේට තැන් තැන් වල ඉන්නවා. ඉතින් මෙයාලා දැනට මෙහෙම එක තැන හිටියට තව දවස් දෙකක් වගේ ඇතුළත මෙයාලා පීනන්න පටන් ගන්නවා. ඉතින් එතනින් පස්සේ අපි මෙයාලට කෑම වේල් ටික හරියට දෙන්න ඕනේ. ඉතින් ඔයාලා මුල් සතියේ බිත්තර කහමද වගේ දීලා එතනින් එහාට අවශ්‍ය කෑම බීම ටික දීලා මෙයාලා පරිස්සමින් රැක බලාගෙන ඉක්මනට ලොකු කරගන්න. හරි ගයිස් ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට වීඩියෝ එකේ මොනවා හරි ඩවුට් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මම හැම එකකටම රිප්ලයිත් කරනවා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.